surprise. මොනවාද මේ? කැමතිද? ලස්සනයි මේවා ආසම බ්‍රෑන්ඩ් එක. boarding pass. කොහෙද? දෙන බලන්න. හොරා. 31st night එක අපි කොහෙද ඉන්නේ? ඔනිමියත්තටමද ඔයා? පිබින්න දරන්? කවන්න මට. Happy birthday to me. birthday එක දවස මෙන්න මෙහෙම තමයි පටන් ගන්න යන්නේ. මම උදේට නැගිටිනකොට මෙන්න මේ ආකාරයට තමයි හැමදාම නැගිටින්නේ. මගේ ඇඟ උඩ හැමදාම අපේ පූසදොයි. birthday එක දාට විතරක් නෙමෙයි usually මගේ day එක පටන් ගන්න මෙන්න මෙහෙම. මම නැගිටපු ගමන් කරන්නේ මගේ room එක අස් කරන එක. room එක අස් කරලා මට තියෙන විශාලම රාජකාරිය තමයි දැන් කරන්න යන්නේ. උදේම මම නැගිටින ටයිම් එකට අනිවාර්යයෙන්ම අපේ සියුස් බබාට බඩගිනි. ඉතින් මම කරන්නේ අත් එක්කම කුස්සියට යන එක. එයාත් මගේ පස්සෙන් කුස්සියට දුවගෙන එනවා. එයා හොඳටම දන්නවා එයාට කන්න දෙන්න තමයි හදන්නේ කියලා. හොඳට තේරෙනවා ළමයි මෙයාට. ඉතින් එයාටම කියලා මම pantry cupboards වල එක තැනක් වෙන් කරලා තියෙනවා මේ තිනියාගේ කෑම. අපි එහෙනම් මෙයාට මුලින්ම කන්න දීලා මගේ බර්ත්ඩේ vlog එක මේ ආකාරයට පටන් ගමු. ශෂි නම් තාම දොයි. මම ඉතින් උදේ 8 වෙද්දී හැරෙනවා. මොකද ජේවුස්ට උදේ 8 වෙද්දී බඩගිනි. මෙයාට පුදුම හදිසියක් තියෙන ළමයි මේක දෙනකම් කොහොමවත් ඉවසන්නේ මගේ ඇඟේ එල්ලෙනවා. මම ඉතින් වොෂ් එකක් දාලා මගේ කොණ්ඩේ පීරලා ස්කින් කෙයා කරලා අනිවාර්යෙන්ම යන්නේ බුදු පහන ළඟට. මම දවස ස්ටාර්ට් කරන්නේ මෙතනින්. මට පූජා කරන්න මල් තිබුණේ නැහැ. ඒත් මට මගේ යාළුවා නිපුණිගෙන් ලස්සන gift එකක් හම්බුණා. මල් පැලයක්. මේක මට ගොඩාක් වටිනවා. ඉතින් ඒක දැන් තමයි මම අන්බොක්ස් කරන්න යන්නේ. last weekend එකේ තමා මට නිපුණි මේක ගෙනල්ලා දුන්නේ. ඉතින් නිපුණි ඔයාට thank you. බුදු පහන තියලා ඔයා මොන ආගමේ වුණත් ඔයා දහන ආගමෙන් දවස පටන් ගන්න එක ගොඩාක් හොඳයි. blessings අපිට ලැබෙනවා. අද මගේ birthday එකට මට බුද්ධ පූජාව තියන්නත් එක්ක මම හිතුවා birthday එක දවසේ කිරිබත් හදනවා කියලා. මුං ඇට දාලා කිරිබත් එකක් තමයි මම හැදුවේ. මම කලින් දවසේ රෑ මුං ඇට වතුරට දාලා තිබුණා පෙඟෙන්න. අපේ ශෂි හරිම ආසයි මම හදන කිරිබත් කන්න. ඉතින් මුලින්ම අපි බුදුහාමුදුරන්ට තමා පූජා කරන්නේ අපේ ගෙදර. අපි කන්න කලින් අනිවාර්යයෙන්ම බුදුහාමුදුරන්ට පූජා කරන්න ඕන. මම ඉතින් බුදුන් වැඳලා බ්ලෙසින්ස් අරගෙන මගේ ලස්සන බර්ත්ඩේ එක පටන් ගන්නයි යන්නේ. බුදුන් වැඳලා මම අනිවාර්යෙන්ම මගේ විශ්වයටත් ස්තුතිවන්ත වෙනවා. මම හුස්ම ගන්නවා. මම නිරෝගීව ඉන්නවා. මට හොඳ ජීවිතයක් ලැබිලා තියෙනවා. බර්ත්ඩේ එක සමරන්න මම අද ජීවත් වෙලා ඉන්නවනේ. ඒකට විශ්වයට ගොඩාක් ස්තුතියි. ඉතින් ළමයි අද දවසේ එළිය තියෙන්නේ මෙන්න මේ ආකාරයට මීදුමෙන් පිරීලා. බර්ත්ඩේ එකේ උදේ දවස ඉතින් මගේ නෝමල් විදිහට ගෙවිලා ගියා. අපි බලමු හවස් වෙද්දි කොහොම වෙයිද කියලා. මගේ බර්ත්ඩේ එක දවසේ අපි ඩිනර් එකට එළියට යන්න හදන්නේ. නේද? ඔව්. අද නම් දන්නවද යනද? නෑ. ඔයා මට හොරෙන් ඔක්කොම යොකලා තියන්නේ. මන් දන්නේ නැහැ කොහෙටද යන්නේ කියලා. මෙයා හොරෙන්ම මෙව්වා කරලා බුක් කරා නේද ඔයා? ඔව්. ඔයාට මොකද කියන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ? සර්ප්‍රයිස් එකක් කරන්න. මේ ඇත්තටම මට තාම මුකුත් කිසිම තෑග්ගක් දුන්නේ නැහැ. මම බලාගෙන ඉන්න දෙන්නකම්. මොනා හරි දෙන්න ඉන්නව ඇති අනිවාර්යෙන්. අර යංක බලන්න. යා.
වෙලා 5:33යි බලන්න ළමයි කරුවල. මාරම සීතලක් තියෙන්නේ. කොහොමද සසී තාම නැහැ. වාහනේ අරන් ඉන්නකෝ. වින්ඩිට ඒකට එයා දන්නේ එයාට සෙට් කරලා එහෙන් උඩ ඉන්නවා මම හොරෙන්ම විල්ලා වාහනේ මේව තියලා තිබ්බා දැන් ආවම දැක්කම සර්ප්‍රයිස් වෙනවා තේලියට වාහනේ අරගෙන එළියට දැම්ම දැන් අඬ ගහමු. Dua සීතලයි. නාන් මෙතන දොරාරින්නත් බැරි තරම්. එන්න මම ඉස්සරහට ගන්න. තියෙන්නේ. එන්න ඉස්සරහට. ඉන්න මං. සර්ප්‍රයිස්. මොනවාද මේ? ෂෝලස්සනයි. මාව ඇතුළට අරන් ඉන්න. ඇයි රන්නේ බොරු වියදම් කරන්නේ? ගන්නක ඇතුළට නගින්න ඉස්සෙල්ලම මම thank you මං ඒත් බැලුවා මට තාම මුකුත් දුන්නෙත් නෑ මොනා හරි අනිවාර්යෙන් දෙනවනේ ඉතින් අනිවාර්යෙන්ම ලස්සනයි මොනවද රන් සලන්ද බෑග් එකේ තිබ්බේ බැලුවෙත් නෑ කතර ඉඳන්ද බලන්නේ මම අන්බොක්ස් සෙක්ෂන් එකට රෙඩි වෙන්න අන්බොක්සිං එකක් කරන්න එයාපට්ස් දෙකකුත් අරගෙන අනේ මේක නම් මට වටිනවා හැබැයි ආයෝච් එකක් මේ ටියුලිප් මල්දරන් යක්ස් thank you අන්බොක්සිං එක කරන්න දැන්නේ දැන් මෙතන මම ඔව් සලන්ද බෑග් එකේ උනන් තියෙන කේ බලන්න ඕනේ මට මේක තියාගන්න එහෙනම් මම පිටිපස්සෙන් තිය මනේ චොප්ප වෙද්දන්න නැහැ නෑ අපිට තියාගන්නකෝ මොකද්ද රන් මං ඉස්සෙල්ලාම බලනවනේ අන්බොක්ස් කරලා ඔයා කැමතිම එක බලන්න මම ඉස්සෙල්ලාම නෑ මම සලන්ද බෑග් එකේ උනන් තියෙන කේ බලන්න ඉස්සෙල්ලාම අයිරන් ගෙදරදී දුන්නේ නැත්තේ ආ සර්ප්‍රයිස් කරනවා නේ මම කාර් එකේ තියලා තිබ්බා මාව සර්ප්‍රයිස් කරනවා නේ ඉඳලා ගෙදරදී දුන්නේ නැත්තේ ඔව් පේන්නෙත් නෑ ලයිට් එකක් දාන්න බැරිද? බෑග් එක. ලස්සනයි. කැමතිද? ලස්සනයි මේවා ආසම බ්‍රෑන්ඩ් එක ගෙස්නේ. ඔයා මේ අවුරුද්දෙත් මට එකක් කරන් දුන්නා. මේ පෙබරවාරි. මේක ලස්සනයි. මේක මන් දැක්ක සලන්ද එකේ තියෙනවා.
150 ගානකටනේ තිබ්බේ. ඇයි රන් එච්චර වේදම් කරේ ඔයා මට තෑගි අරන් දෙන්න. අනේ ෂෝක් රන් ඒක නම් මාරම ලස්සනයි. thank you. මම එකක් දෙන්නත් දෙන්න. පස්සේ දෙන්න. මම එකක් දෙන්නම් ඉන්න. අනේ රන් මේක මම ලස්සනට ගෙදර ගිහිල්ලා බලන්නම්. නේද? ඔව්. අපි පෙන්නමු. සචීමට අරන් ලස්සන බෑග් එකක් guys. මම ආසම බ්‍රෑන්ඩ් එකේ. මේකත් මම ගෙදර ගිහින් බෑග් එක මම ආසම තෑගි ගෙනල්ලා තියන්නේ ඔයා. ඔයා ඉතින් මට iPhone, laptop ඔක්කොම අරන් දීලා තියෙන iWatch එකක් විතරයි අරන් දෙන්න තිබුණේ නේද? ඈර කේක් එකක් තියෙනවා. කෝ කේක් එකකුත් තියනවද? ඊට පස්සේ තිබ්බා. කේක් එකක්? කේක් එකයි ෆ්ලවර්ස්ුයි. ඉරන් ඔයා හොඳම ගිෆ්ට් එක ඉතින් ලංකාවේනේ. ගෙන්න ගන්න උන්නේ නෑනේ ඒක නේද? මං හිතුවේ ඒක නයි ඉතින් සර්ප්‍රයිස් ගිෆ්ට් ගන්න මේක අපි කතා වෙලානේ හැදේ. සීතලයි. අපි දෙන්නා දැන් රෙස්ටුරන්ට් එකට යනවා. කේක් එකක් අරන්. මේක තමයි අපි ආව රෙස්ටුරන්ට් එක. ෂෝක් නේද රන් මෙතන අපි දෙන්නා විතරයි තාම ඉන්නේ. නේද රන්? මේවා ගිය අවුරුද්ද උපන්දිනේ සමරලා තියෙන විදිය. ස්පෙෂල් එකක් තියෙනවා අපි දෙන්න එකට සමරන ෆස්ට් බර්ත්ඩේ එක. ආඩ සර්ප්‍රයිස් එක මම පෙන්නන්නද? පොඩ්ඩක් ඉන්න මට සර්ප්‍රයිස් එකක් තියෙනවා කිව්වනේ. ආඩ සර්ප්‍රයිස් ගන්න කැමතිද කියන්න? මොකද්ද රන් මගේ අනිත් සර්ප්‍රයිස් එක? ඉතින් මට දැන් සර්ප්‍රයිස් දුන්නානේ. තාම මොනවද දෙන්නේ? ඒක බර්ත්ඩේ ගිෆ්ට් එකක් නෙමෙයි. එහෙනම් නිකන් කරන සර්ප්‍රයිස් එක. මොකද්ද? බර්ත්ඩේ එකට අදාළ දෙයක් නෙමෙයිද? නෑ. අනේ කියන්නක. වරු කියන්නේ බර්ත්ඩේ ගිෆ්ට් එකක් වෙන්නේ නැති. බර්ත්ඩේ නෙමෙයි. ආයිද ඔයාට අද කියන්න කියලා හිතන් හිටියා. එහෙනම් අද කියන්නේ කියලා අද බර්ත්ඩේ ගිෆ්ට් එකක් තමයි. අද කියනනම් බර්ත්ඩේ ගිෆ්ට් එකක් තමයි. මහත් වෙන්න. හැබැයි අපි මේ වැඩේ කරන්නේ අද නෙමෙයි. එහෙනම් අනේ තේරෙන්නේ නැහැ හරියට කියන්න. කොහෙද තියන්නේ ඒක? ඉතින් වගේ නාමනේ. මේ ඇප් එක දකිද්දට නේ. කොහේ හරි යන්නද? අපි දෙනව හරි යනවද? අපි දෙන්න අපි යනවා. කියන්නකෝ. passes. boarding pass. කොහෙද? දෙනව බලන්න. හොරා. ciao මේ ඕඩර් කරන්න. ඕකේ. සර්ප්‍රයිස් එක පෙන්න ඉද්දී ඔව් අපට ඩ්‍රින්ක්ස් ඩ්‍රින්ක්ස් එක පෙන්නන්න දැන්. boarding pass. අනේ මම බොරුවට නේද? ඇත්තටද කියන්නකෝ? ඈර EasyJet. විහිළුවක්ද කරන්නේ නැත්තක්ද? EasyJet එක යන්නේ. EasyJet එකේ විහිළුවක්ද නැත්තක්ද කියන්නකෝ? අනේ විහිළුද ඇත්තද? දෙන්න මට බලන්න මට ෂුවර් නෑ ඔයා කියන්නේ නැත්තක්ද බොරුවක්ද කියලා. දෙසැම්බර් 29 කියන්නේ මේ හෙට අනිද්දානේ ඉතින්. ඇඳුම් මට එකපාරට මතක් වෙන්නේ ඇඳුම්. අලුතෙන් ඇඳුම් අරන් යනවා නේද? ඕනේ මේ ඇත්තටම දරන් 29 ඉඳන් 31 නයිට් එක අපි කොහෙද ඉන්නේ? ඕනේ මේ ඇත්තටම දොයා 29 30 31 දවස් පහක් ඇඳුම් පහක් ඕනි. ඔයා මට හොරෙන් කරන වැඩ රන් මෙච්චර වේදම් කරලා මම ආසම බර්ත්ඩේ ගිෆ්ට් එක මේක හැබැයි get your boarding pass මේක අවද්ද කියන්න ඔයා මෙහෙම එකක් කරේ මන් මට කිව්වේවත් නෑනේ නිකන්වත් මන් දැන් ගොඩ දවස් සැප්තැම්බර්ද කොහෙද රාස්නේ කාලේ කරේ සැප්තැම්බර් කියන්නේ දැන් මාස ඔව් මට මේක ඇවිල්ලා තිබුණෙත් නෑනේ එතකොට නේද එහෙම කැන්සල් කරන්න පුළුවන් දෙයක් නැත්තා පුළුවන් මොනේ ෂෝක් මට හොඳින් ඇඳුම් ගන්න එක තමයි වුණ මතක් වුණේ ඉස්සෙල්ලම මට අලුතින් ඇඳුම් ඕන යන්න මාරු දැන් කොහෙද ඇවිල්ලා ඉන්නේ
අපිට මොකද මේ වෙන්නේ? මොනේ තාම කවුරුත් ඇවිල්ලා නැහැ. අපි වෙලාසනින් ආවා. මේක මොට පිස්සු වගේ මේකට නම්. මොනිෂෝක් මේ අවුරුද්දේ රටවල් 3කට යවෙනවා. ඩුබයි ගියා, ඉතාලිය ආවා. දැන් මෙහෙ යනවා රටවල් 3කට ඇවිල්ලා මම මේ අවුරුද්දේ එතකොට. අවුරුද්දේ රටවල් 3කට යවෙනවා. ඩුබයි ගියා, ඉතාලිය ආවා. දැන් මෙහෙ යනවා රටවල් 3කට ඇවිල්ලා මම මේ අවුරුද්දේ එතකොට. ගියාම thank you රන්. ඉන්න මේ කැමතෝ. අපි දැන් කෑම ඕඩර් කරලා ඉන්නවා. රන් අය සතුටින්ද ඉන්නේ? ඔව්. මං ඔයා සතුටින්ද ඉන්නේ කියන්නේ? gift වලටද? ඔව්. ගොඩක් සතුටුයි. දැන් ඔයාගේ බර්ත්ඩේ එකත් ළඟ එනවනේ. 26. මගේ 20 ඔයාගේ 26. අයිරන් අපි දෙන්න එක මාසේ එක ළඟ ඉපදිලා තියෙන්නේ. දෛවේ සරදම. ඔයාව මටද මවලා තියෙන්නේ දාන්න. දැනට අපි ඕඩර් කරා මේවා නේද රන්? රන් මට පිරෙන්න කනවද ඔයාද? මේ ගොඩ රහයි. මගේ මාරම රහයි. ඔය සුක්කීනි ආවන් කරලා. ඉන්සලාදක් තියෙනවා. කැම රහයි. කවන්න මට කවන්න සුක්කීනි. බීෆ් කැලක්. බෝනු. අපේ නෙක්ස්ට් ඕඩර් එක ආවා මේකෙත් පතාති. පතාතේ ලෝකයක්. පතාත ලෝකයක්. අර මොකෝ දත්තේ? රහයි. සනේ බෙල්ල එන්නේ මේ. අවුනේ. සෑන. දැන් එක පාරට මොනවාසද ගාව නේද රන්? අපි එද්දි කවුරුත් නෑ අපි ඕපන් කරපු ගමන් නෑ. දැන් මේ පණිනියත් කනවාද අර චිකන් එකත් කාලා. අනේ දැන් මගේ බඩ පිරිලා වගේ නං. ඕක හොන්නම් ගෙනියන්න දාගත්තා ඒක. ගෙනියන්නත් සෙනග පොඩ්ඩක් වැඩි වුණා. අපි කේක් එක කපන්නවට කේක් එක කපන්න ඕනේ නේ. අපි ගෙදර ගිහිල්ලා නිදහසේ කපනවා. මට ගිහිල්ලා අපේ සෙව්ස් එක්කම කපනවා. ඔව්. මේ කන්න බැරි වෙලා මේ බඩ පිරලා ගෙදර ගෙනියන්නත් ගත්තා. නේද රා? ඔව් යන්නේ. වැටුණා. චූටි සිව්ස් එක කපමු කේක් එක. ගයිස් අපි දැන් ගෙදර යන්නේ. රන් එනවා. අපි දැන් ගෙදර යන ගමන් අපි ගෙදර ගිහිල්ලා කේක් කපන්නත් ඕනේ නේද රන්? ඔව්. මේතුම. ඔව් සෑහෙන. තාම ගොඩක් රෑ වෙලා නැහැ 8:00මාරයි. ඔව්නේ. රෑ 8:00මාරයි නිකන් රෑ 12ට විතර වගේ. ඔව්. ඉතින් අපි එනකොට 5යි වෙලා දැක්කේ නැද්ද මේ කාර්වල තිබුණේ වෙලේ. මීදුම තිබුණා සෑහෙන. J'ai de la faim. Calme-moi. Attends. Calme-moi. ඒ මොනසින්ද එන? විතරයි. පිබින්නද රන්? අපි දෙන්නම් පිබිමුද? ඔයා පියන. විශ් එකක් හිතාගෙන. මේවා තමයි මට හම්බුන ගිෆ්ට්ස් ළමයි. මට වටිනම ගිෆ්ට් එක දුන්නේ ශෂි ගෝල්ඩ් චේන් එකක් හදලා දුන්නා. ඒක ඒත් අපිට ඉටලි වලට ගෙන්න ගන්න බැරුව ගියා. මොකද එන කෙනෙක් අතේ තමයි ගෙන්න ගන්න පුළුවන්. ඒත් ඉතින් කට්ටියට කරදර කරන්නත් බෑනේ. ලබන අවුරුද්දේ ශෂිගේ අම්මා ඉතාලියෙ එනකොට එයා අතේ ගෙන්න ගන්නවා කියලා අපි
ඒකේ හැමම ගෙදර තියලා තිබ්බා. අද මට ලැබුණ හොඳම ගිෆ්ට් එක තමයි ටුවර් එක ඉතාලියෙන් පිට. ඉතින් ගෙස් කරලා පුළුවන් නම් කියන්න අපි කොහෙද යන්න ඉන්නේ කියලා. මගේ බෑග් කලෙක්ෂන් එකට තව අලුතෙන් එකක් ඇඩ් කරලා දුන්නා ඔයා. කොතනින්ද නම් මේක තියන්නේ අපි? උඩින් තියන්නේ. අර උඩම බෑග් එකකින් කරලාද? ආ. මේ නම් මගේ බෑග් කලෙක්ෂන් එකක් හදනවා. දැනට මෙතනින් තියලා තියෙනවා. හරිද? හරි. තමන්ගේ Apple කලෙක්ෂන් එකට තව එකක් ඇඩ් වුණා නේද? තව මගේ gold කලෙක්ෂන් එකට තව එකක් ඇඩ් වුණා. තවමට අඳන්නේ? එච්චර තමයි. හොඳම දෙයක් තාදුන්නේ. ටුවර් එක. නම් vlog එක මෙතනින් නවත්තමු නේද රා? නවත්තමු. ඊළඟට ඉන්නේ ක්‍රිස්මස්. ඊළඟට ආගේ බර්ත්ඩේ කියනවා. ඊළඟට අපේ ටුවර් එක යනවා. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉන්නනේ.